අද අපි කෑමක් හදන්න යන්නේ. මොනවද හදන්නේ? දන්නේ නමක් නමක් ගමක් නෑ. අමුතු කෑමක්ලු. ඉතින් මම රෑට කුරක්කන් කැඳබොමු කිව්වා අයියට. අයියා කිව්වා කැඳ විතරක් බොන්න බෑ මට. මේ තව මොනා හරි කමු කියලා. ඉතින් දැන් රෑ වෙලාව 9 වෙලාව රෑ 9ට තමයි මේ කෑම එක හදන්නේ. පැටිපන් එක්කුත් ගෙනාවා ගිහිල්ලා ඉක්මනට බිත්තර හොදලා කඩන්න ඕනි. බිත්තර කීයක් දානවද? ඇති. ඒ දැන් ඔක කන්න බැරි වුණොත් විහික් කන්න මගේ අපේ බිත්තර 4ක් ඇති. මොකද? බෑ. කන්න බැරි වුණොත් හොඳට ගසා ගන්න. දුනු. ඒද? තචුට්ට දාන්න. ඇති. අද කවුද කුක්? බුද්ධිකනු. බුද්ධිකනුවන්. ගොම්මිරිස්. බුදු අපේ අද කණ්ඩ බැරි වුණොත් මොකද කරන්නේ? බලලා ඉන්නවා. ඔව් තිබ්බා. ඇස්ට්‍රා චුට්ටකුත් දාගත්තා. පාන් පෙත්ත කියවනවා. හච්චිමුත් යනවා ඒ අසින්. කෝකෝ මොකක් කියලාද මේකට කියන්නේ? සැන්ඩ්විච්. ඈ? සැන්ඩ්විච්. සෑන්ඩ්විචස්. කොයි මේ ගන්න සැන්ඩ්විච් රන්වන් පාට වෙනකම් බැද ගන්නවද? මොකද්ද? ඒ පැත්ත මේ පැත්ත හරව චුට්ටක් පත් කරගන්නවා. ඉතින් ඔන්න ওই විදිහට පිගානකට දාගන්නවා. ආයෙත් ඔන්න ඔහොම බිත්තර එකේ පොඟව ගන්නවා. හලන්න එපා. රසයිද? කාලා බලමු. අවුල්නේ. රහ නැහැ. එහෙනම් දෙන්නේ එපා බොරුවට කිව්වේ. ඉතින් තවම හදමින් පවතිනවා. දැන් නම් භාගයක් වගේ ඉවරයි හදලා ඉවර වෙලා කාලා බලමු. අද අපේ මහත්තයා තමයි උයන්නේ. දැන් මට බයින්න එපා ඔයා උයන්නේ අරකයි මේකයි කියලා මං උයනවා. ඉතින් ඔය අපේ හස්බන්ඩ් ආසෙ හිටුණු කෑමක් එයා හදන්නේ. අට හදලා දෙන්නම් කිව්වා කාලා බලන්න කියලා. ඈ? මොකද? පුරක්කම් කඳ බොන්න කැමති නැහැ කියලා දන්නවනේ. දන්නේ නෑ මම. දන්නේ නැතුව මම හැදුවේ ඒවා. ගුණ දේවල් බොන්න ඕනේ. මට වගුණ. ඔන්නේ පැංචෝ. මොනවද ඔවා උම්මල ගන්නේ? උම්මලකඩ ටිකුත් දාගෙන ඔන්න ඔය විදිහට අපි ඉතින් කෑම එක හදාගන්නවා අපේ. ඉතින් ඔන්න මං හදාගත්ත කුරක්කන් කැඳ එක ඔය විදිහට වීදුරු දෙකට දාගෙන අපේ රෑ කෑම වේල ලෑස්ති කරගෙන අරගෙන ගිහින් කන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි කෑම එක ලෑස්ති. මොනවාද? පාන්. ඉතින් පානුයි කුරක්කන් කැඳයි. අද රෑට. කාලා බලමු. අහයිද කියලා අපේ හස්බන්ඩ්ගේ කෑම එක අද. උම්මල කඩ. පාකිතුරුත් වෙලා. යහන රස නෑ.
Lutak ka lah kan? Rasai sih. Rasai dah. වෙන නැතුවට බුදු අපේ පුද්දුම මනුස්සයෙක් ඔයානේ. ඉතින් ඕන මයි කුරක්කන් කැඳ එක බොන්න තමයි ලෑස්ති. රසයි. ඉතින් අදට වීඩියෝ එක නවත්තනවා. ගිහින් එනම් බයි. බුදු සරණයි.